මේ රටේ රෝගීන් වෙනුවෙන් පෙනී හිටපු ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මැතිතුමාගේ වැඩතහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිසම සභාවට ලිපියක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තමයි අපි ආවේ. මොකද අපිට රාජ්‍ය සේවා කොමිසම සභාවට ගන්න තීන්දුව බලපෑම් කරන්න බෑ. අපිට අපි ඉල්ලීමක් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ රෝගීන් වෙනුවෙන් දැවැන්ත කාර්යබාර කෙනෙක් අපි රජයට මතක් කරනවා. පහුගිය කාලේ රජය අපහසුතාවට පත් කරනවා සුවිශාල වැඩබාජන ගියා සෞඛ්‍ය ශාස්ත්‍රයේ. හැබැයි එතුමා ඒ පැත්ත නෙමෙයි ගත්තේ. එතුමා ගත්ත රෝගීන්ගේ පැත්ත. මතක ඇති රෝගීන් ගාවට ගිහිල්ලා රෝගීන් පොලිමේ ඉන්නකොට ක්ලිනික් වල ගිහිල්ලා සායන වල ඒ හැමතැනම ඒකද ජාතික රෝහලේ අර රත වාහන වලින් විසිදුන අනතුරු සම්බන්ධ පෙන්න මේ රත වාහන සම්බන්ධව දැවැන්ත කාර්යභාරයක් කරේ එතුමා. එතකොට අපි පැහැදිලි ලෙසම කියනවා පහුගිය කාලේ මතක ඇති මේ රූපాయන නාලිකාවල සංරක්ෂිත දර්ශන ඇති ජාතික රෝහල මතින්තර කලාපයක් කරන දැවැන්ත කාර්යභාරයක් කරේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මැතිතුමා. අපි දන්නවා ජාතික රෝහලේ මොකක්ද තත්ත්වය කියන එක. ඒ නිසා මේ වන විට ජාතික රෝහලේ මේ මතින්තර කලාපයක් කිරීමේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ටික මේ පිටිපස්ස ඉන්නවද කියන සැකේ තියෙනවා. ඒ නිසා අපි අනිල් ජාසිංහට එකක් කියනවා. දැන් මේ 60 පැනලා වෙවුල හරිද සයිලෙන් බැලිච්ච අප්පුහාමිලා මේ අවුරුදු ගානක් තීච්ච හැම ආණ්ඩුවකම මේ තනතුරු දරමින් මෙයාලා මේ කරන්නේ මොකද්ද? අපි අහන ගෝඨාභය රාජපක්ෂ අනිල් ජාසිංහ පැන්නුවේ ඇයි කියන එක. ඒ තොරතුරු අපි ගාව තියෙනවා. ඒ නිසා අපි අනිල් ජාසිංහට කියනවා ඔයා කරන වැඩෙන් පත් වෙන ආණ්ඩුව තමයි අපහසුතාවපත් වෙන්නේ. ඒක මතක තියාගන්න. අපි නලින් ජයසිංහට කියන කරුණා කරලා අනිල් ජාසිංහගේ වංචා දූෂණ අල්ලස් කොමිසමට ගිහින් දුන්නාන් පස්සේ ඒ මිනිස්සුන්ට විරුද්ධව වැඩසටහනක් කරන්න කොහොමද කරන්නේ? අපි අල්ලස් කොමිසමේ රංග දිසානම් අපි කියන කරුණා කරලා ඔබතුමාට මේ පයිල්ල ගැවිලා තියෙන ඔබතුමාගේ ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අපි එනවා හිටින්ද බලන්න. ඔබතුමාලා චාමර සම්පත්ද අරයද්ද මේ හැම මෙතියමතුරු ගන්නවා. දැන් මේ සාක්ෂි එක්ක විකරණ වාර්තාවත් එක්ක මේ වෛද්‍යවරු කියලා බාර දුන්න මේ බෙහෙත් වංචාව සම්බන්ධව මේ සම්බන්ධ ඔබතුමාගේ ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ නිසා ඔබතුමාලා කල්මැරීම තුල වෙන්නේ අර මේක පැමිණිල්ල බාර දීපු මිනිස්සුගේ වැඩතහනන් එක. මේක රාජධාමැතිතුමා කාලෙත් මේ දේවල් වුණේ. රාජධාමැතිතුමාට මොන තරම් වෛද්‍යවරු බැන්නද? කවදාක වැඩතහනන් කරන්න ගියේ නැහැ. හරිද? හැබැයි මේ සෞඛ්‍ය අමාත්‍යරු නිහඬව ඉන්නෝ සෞඛ්‍ය ලේකම් වැඩ කරනවා. ඒ නිසා අපි කියන අනිල් ජාසිංහට ඔයාගේ විශ්‍රාම යන කාලේ හරි ඒ නිසා ඔයා ගෞරවණ විශ්‍රාම යන්න ඔයා මේ වැඩේ මැදිහත් වෙලා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන්ගේ වැඩතහනම් කරොත් අන්න එදාට බලා ගන්න පුළුවන් මේ සිවිල් ව්‍යාපාරය සහ මහ ජනතාව ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියන එක. ඒ නිසා ඔයාට ධම්ම ඉඳලා වෙන්න වදින වාහනයක් හෝ ඒ වගේම යන තැන් වලට ආරක්ෂිත වාහනයක් හෝ ධම්ම ගෙනත් තියාගන්න රුක්ෂාන් බෙල්ලන කියන්නේ වෛද්‍ය වෘත්ති කියන්නේ මේ සටන් කරද්දී ඔහු වෙනුවෙන් පෙනී හිටියන්නේ නෙමෙයි. ඔහු පෙනී හිටියේ රෝගීන් වෙනුවෙන්. අන්න ඒ නිසා තමයි අපි ඔහු වෙනුවෙන් මේ පෙනී ඉන්න එක මම මතක් කරනවා. රටේ ඉතාමත් වැදගත් ස්ථානයක වැදගත් විදියට තමන්ගේ වෘත්තිය කරන නිලධාරියෙක් අස්කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපේ ડોක්ටර් බෙල්ලන මැතිතුමා. එතුමා වෙනුවෙන් ඇයි අපි පෙනී සිටින්නේ කියන එක ඉස්සෙල්ලා අපි පැහැදිලි කරන්න ඕන රටේ ජනතාවට දැනගන්න. අපි ඇත්තටම එතුමා සමග එදා සෞඛ්‍ය ප්‍රශ්නදී ඖෂධ මාපියාව සම්බන්ධව කටයුතු කරන වෙලාවේදී අපිත් එක්ක එකට හිටගෙන රෝගියා වෙනුවෙන් කැපවිච්ච වෛද්‍යවරයෙක්. එතකොට ඒ වගේම මේ වෙනකොට ඉතාමත් වැදගත් විදියට තමන්ගේ වෘත්තිය කරගෙන යනවා ඩිරෙක්ටර් ප්‍රධාන නිලධාරියා නැතුව අවුරුද්දක් විතර වෙනවා මේ වෙනකොට ජාතික රෝහලේ අධ්‍යක්ෂක කෙනෙක් නැතුව එතුමා තමයි මේ වෙනකොට මේ පරිපාලනය ගෙනියන්නේ. ඒ නිසා මේ වෙනකොට එතුමා මේ ප්‍රශ්නයට හේතුව තමයි ඇත්තෙන්ම එතුමා පහුගිය කාලයේදී දැනට වර්තමානව ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජයසිංහ මැතිතුමාගේ දූෂණ සම්බන්ධව එතුමා පහුගිය කාලේදී කෝටි 900ක දූෂණ සම්බන්ධව අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිල්ලක් සිදු කරලා තියෙනවා. ඉතින් මේ පැමිණිල්ල සිදු කරනකොට කරාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ මෙතුමාට ඇති වෙන්නේ. නැතුව පෞද්ගලික හේතුවක් නෙවෙයි. එතකොට එතුමාගේ අපි කියන්නේ මෙහෙමයි. එතුමාගේ පෞද්ගලික දේශපාලනය අපිට අදාළ නැහැ. ඕන කෙනෙකුට දේශපාලනයක් තියෙනවා. හැබැයි මේ වෙලාවේදී මේ විදියට රාජ්‍ය නිලධාරීන්ගෙන් පරිගන්නවා නම් තමන් එවකට අනිල් ජයසිංහ මහත්මයා කොළඹ රෝහලේ අධ්‍යක්ෂක වශයෙන් හිටපු කාලේ තමයි මේ සිදු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන තියෙන මේ විගණන වාර්තාව මේ වාර්තාව අනුව තමයි අල්ලස් කොමිසමට පැමිණිලි කරලා තියෙන්නේ. එතකොට තොරතුරු දත්ත සහිත තමයි මේ පැමිණිල්ල සිදු කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේදී ආණ්ඩුවටත් මම පණිවිඩයක් දෙන්න ඕන. මොකද පසුගිය කාලේ දේශපාලඥයන් නොමග යවුව ඒ වගේම දේශපාලඥයන් අප්‍රසාදයට පත් කරපු ආණ්ඩුව කඩා වැටීමේ පත් කරපු ඒ රාජ්‍ය නිලධාරීන් මේ ආණ්ඩුවෙත් නිලතල අරගෙන මේ විදිහට රාජ්‍ය නිලධාරීන් පළගැනීමේ තැනක ඉඳගෙන ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපි කොතනත් හිටගන්නේ අසාධාරණ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එතුමා රැක ගැනීම සඳහා අපි ඉදිරියට එනවා. මේ ඉස්සෙල්ලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂතුමා ඉවත් කරන්නත් යම් කිසි පිරිසක් උත්සාහ කරා. එතනදිත් අපි එතුමා වෙනුවෙන් පෙනී සිටියා. කොන්ද ගෙලින් තියාන වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් බැඳී ඉන්නවා.
ඒ වගේම මේ වෙනකොට වසර 60ටත් ඉක්ම වූ නිලධාරියෙක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්කමට පත් කරලා තියෙන්නේ. කොහොද මේ ආණ්ඩුවේ තිබ්බ පිළිවෙත ප්‍රතිපත්තිය වසර 60කට පසුව විශ්‍රාම යවනවා කිව්වා. ඒ මිනිතුන්ට නිලදල දෙන්නේ නැහැ කිව්වා. මේ වෙනකොට ජාතික රෝහලේ අධ්‍යක්ෂ කෙනෙක් නැතුව අවුරුද්දක් පත් වෙනවා. ඒ හින්දා අපි නලින්ජ දයාතිස්ස ඇමතුමාටත් කියනවා සෞඛ්‍ය ඇමතුමාට ඔබතුමා ඉස්සෙල්ලා ඔබතුමාගේ කාර්යය කරන්න. ඔබතුමා මේ වෙනකොට ජාතික රෝහලේ අධ්‍යක්ෂ කෙනෙක් පත් කිරීම පැහැරලා තියෙනවා. ඉතින් එවන් වකවානුවත් වල මේ ආයතනය අවුරුද්දක් ඉස්සරහා ඉදිරියට ගෙන ආපු මේ ડોක්ටර් බෙල්ලන වැනි වෛද්‍යවරුන් නැතුව ලෙඩුන් වෙනුවෙන් පෙනී හිටිය වෛද්‍යවරයෙකුට මේ විදිහට වැඩතහනම් කිරීමට ලක්වීම පිළිබඳව අපි ඉතාමත් කනගාටු වෙනවා. ඒ පිළිබඳව රාජ්‍ය කොමිසන් සභාවේ සභාපතිතුමාට ලිපියක් බාර දෙන්න තමයි අපි ආවේ මේ ගැන සලකා බලා මධ්‍යස්ථව කටයුතු කරන්න. මොකද එහෙම නැත්නම් මේ කොමිසන් සභාව තමයි අපහසුතාවටපත් වෙන්නේ. අපි දන්නවා ලංකාවේ ස්වාධීන කොමිසන් සභාව ඉතාමත් සාර්ථකව වැඩ කටයුතු ටික කරගෙන යනවා. ස්වාධීනව කටයුතු කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා මැදිහත් වෙලා සාධාරණව කටයුතු කරන්න කියන එක මේ අල්ලස් දූෂණ සම්බන්ධ නිලධාරීන් ගැනත් හැබැයි මේ රාජ්‍ය කොමිසන් සභාව පිරිසුදු කර ගැනීම සඳහා සොයා බලන්න කියන ඉල්ලීම මේ වෙලාව කරනවා.